එහෙනම් අපි වටන් ගනිමු. ඉතින් දැන් ඔබතුමාලා ඊයේ සෑම මාධ්‍ය ආයතනයක් වගේ වාර්තා කරා විමල් වීරවංශ අපේ පක්ෂයේ ප්‍රචාර ලේකම් පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් පිළිබඳව ඊළඟට ඒ ප්‍රකාශයෙන් පස්සේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් 10ක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරලා කිව්වේ විමල් වීරවංශ ප්‍රචාර ලේකම්වරයා කිව්වේ පක්ෂේ ඉන්නවයි කියලා. ඒ මන්ත්‍රීවරු කිව්වේ පක්ෂේ ඉන්නවයි කියලා. එක මන්ත්‍රීවරයෙක් මම හිතන්නේ කිව්වා පක්ෂය නිවැරදි කිරීමක් ගැන. ඉතින් අපි ටිකක් කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඔබතුමාලාට මොකද ප්‍රශ්න ඇති කියලා හිතුවා අපි. මේ අපෙන් අහන්න දැනගන්න කාරණා නේ. ඉතින් සාමාන්‍යයෙන් මාධ්‍යයේදී මහත්මින් කැමති පොඩ්ඩක් හප්පලා එයා මෙහෙම කියනවා ඔයා මොකද කියන්නේ? ඔයා මෙහෙම කියනවා මෙයා මොකද කියන්නේ? ඒක ඉතින් ඒක සම්ප්‍රදායික ප්‍රශ්නයක් නෑ එහෙම ගෙනියන්න. ඒක තමයි හොඳ. ඒක එහෙම ගෙනියන්න. හැබැයි අපි කියන දේ කරුණා කරලා ඒ විදියට වාර්තා කරන්න හොඳේ. පත්‍ර පිටු පුරවලා තිනවා. අපි පිටුවක් පිරෙන්නම කියන්නේ නෑ. පිරෙන්න වෙනදා කියමු. ඔබතුමාලාට ඉන්න පුළුවන් නම් පත්‍ර නෙමෙයි පොතක් පිරෙන්න කියන්න පුළුවන්. ඉතින් මේ වගේ කියන්න ඕනේ අපිටත් හොඳේ. ලියන්න ඕනේ මේ වගේ. ඇත්ත ලියන්න. අපි කියන දේ ලියන්නකෝ. ඒ ඇති. ඉතින් මෙහෙමයි දැන් අපිට දැන් මේ පක්ෂය ඔබතුමාලා දන්නවා හැදුවේ මේ රටට. මේ රටට මේ පක්ෂය හැදුවා. මේ පක්ෂය ආවෙත් ඊටම දුෂ්කර ගමනක්. දැන් මේ තැනට ඇවිල්ලා තිනවා අපි සියලු දෙනා. එක කාලයක් විමල් වීරවංශත් දැනුත් එහෙම කියනවනේ. හැමදේනම කැපවීම කළා. කිසි කෙනෙක්ගේ කැපවීම වෙන එකක් තියා මේ විජේර සහෝදරයා ජීවිත මාතර ඉන්න අවස්ථාවවල දේශපාලන මණ්ඩලයේදී නිතර මතක් කරලා තියෙනවා නිවල සී ජයසිංහ. Tamanට විරුද්ධ මුහුණ දිහා බලාගෙන සාක්ෂි දුන්න. පුද්ගලයාට ඒ ගැන කියලා තියෙන ඉතිහාසයේ මෙහෙම කරා. දැන් ඉතින් හතර ගාතෙන් යනවා කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් මම පොඩ්ඩක් ඉතිහාසයෙන් මතක් කළොත් දැන් මේ දුෂ්කර අවස්ථාව පසු කළා. මම ටිකක් මැද්දටම આવත් එකපාරට ආපහු මුලට යන්න බලාගෙන අපි පහු කරපු දුෂ්කරම අවස්ථාව තමයි මේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මරා දාපු අවස්ථාව. ඒ සමග දේශපාලන මණ්ඩලයේ මම හැර සියලු දෙනා මරා දාපු අවස්ථාව. මධ්‍යම කමිටුවේ බොහෝ දෙනා 95ක් දෙනා මරා දාපු අවස්ථාව. අපේ පක්ෂයේ සෙසු සංවිධාන, කනිෂ්ඨ සංවිධාන, කම්කරු සංගමය, තරුණ සංගමය ඔය කනිෂ්ඨ සංවිධාන සියල්ලගේම 90කට වඩා අපේ සමාජිකයන් මරා දාපු අවස්ථාව. අපේ හිතවතුන් මරා දාපු අවස්ථාව. අපිට බත් කටක් දීපු අම්මා තාත්තා මරා දාපු අවස්ථාව. ඔබ දන්නේ මේ ඉතිහාසය. එදා 1989 නොවැම්බර් 13 වෙනිදා රෝහණ විජේවීර සහෝදරයා මරා දැම්මා. ඊට පස්සේ පත්‍ර බැලුවා නම් පොඩ්ඩක් දකින්න පුළුවන් මතක් කරගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ මොනතරම් අසීරු තත්ත්වයකට දාලා හිටියද කියලා සමහරු ඒක කොච්චර ඒ පිළිබඳව සතුටු වෙච්ච අය කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි. දැන් ඉතින් ඉස්සෙල්ලා රෝහණ විජේවීර සහෝදරයා හිටියා 1971 ගැන කල්පනා කරොත්. දැන් නැහැ. දැන් ඉතින් මේක ගෙනියන්න කෙනෙක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ යනු රෝහණ විජේවීර. රෝහණ විජේවීර යනු ජනතා විමුක්ති පෙරමුණ. කොහොමනේ හිතුවේ එහෙමයි. නමුත් මම කියන්න ඕනේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ආවේ කොහොමද කියලා. මොකද මේකෙදී මම කැමති නැහැ. මම හරිම අකමැතියි මේ මම කරපු දේවල් කියන්න. නමුත් පොඩ්ඩක් කියන්නත් වෙලා තියෙනවා. මේ සහෝදරෝ අපි හැමෝම කරපු දේ කියන්නේ. නමුත් දැන් මේ යම් යම් අභියෝග එනකොට මේ නැත්තම් යුත්ත කියන්න වෙලා තිනවා. ඉතින් ඒකට මම එන්නම් පසුව ඉතින් මේ දුෂ්කර අවස්ථාව ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණ පටන් ගන්න තැනදීම දුෂ්කර අවස්ථාවක් ආවේ. පුද්ගලයන් ඉවත් කරන්න සිද්ධ වුණා. පටන් ගත්ත තැන අඩිය තිබ්බ තැනම
පුද්ගලයන් ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ මේ පක්ෂයේ විනය ආරක්ෂා කරගන්න. විනය. ඊළඟට තව ටිකක් කල් යනකොට ඔබ දන්නවා මේ පක්ෂයේ එකතු වෙලා හිටපු එක කණ්ඩායමක් ධර්මසේකර ඇතුළු කණ්ඩායමක් ඉවත් කළා කට්ටිවාදී වැඩපිළිවෙලක් අනුගමනය කරපු නිසා. එතකොට එහෙම ඉවත් කරන්න සිද්ධ වුණා. ඉවත් කළා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. පක්ෂ දෙකක් වුණේ නැහැ. තෝ ධර්මසේකර මහත්තයාද එතුමා සිල් රකින්න හොඳයි. හරි දේ තෝරගෙන තිනවා. අපි එතුමාට නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු ආත්මයේදී. ඉතින් එතුමා හැබැයි එක දෙයක් පිළිඅරගෙන තියෙනවා දැන්. එදා පිළිගත්තේ නැති දෙයක්. ජනතාවෙන් උතු වෙනවා හරි මේක ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ පිළිබඳව අපි එතුමන් බලාපොරොත්තු දැන් පින්නම් දෙනවා. සත්‍ය අවබෝධ වීම හොඳයි. කිං සත්‍ය ගවේෂීනේ නේද? ඇත්ත මොකක්දයි දැන ගැනීම සඳහා එතුමා දැන් කැපෙලා ඉන්නේ. ඉතින් ඔන්න මේක ඇත්තක් දැනගන්න ඕනේ. ඊළඟට ආව තවත් කාලයක් 971. 971ට ඉස්සෙල්ලා මේ පක්ෂයේ යන්තම් හිසෝසනකොට ඔබ දන්නෝ මේ අද තියෙන අවලාද නෙමෙයි අවලාද පැත්තෙන් ගත්තොත් භයානකම නරකම දැන් මේ අනුර සහෝදරයාට තව සහෝදරුන්ට කියනවානේ මේ UNP එකත් එක්ක වැඩ අරකට එක්ක වැඩ මේකත් එක්ක වැඩ ඒ ආකාරයෙන්ම භයානක නරකම ගණයේ අවලාදයේ ඒ දවස්වල රෝහණ විජේවීර සහෝදරයාට එරෙහිව නැගුවා. මොකක්ද අවලාදයේ? CIA කාර්යයක්. කිව්වනේ ඉතින් CIA කාර්යය කියන්නේ විශේෂයෙන් 968 ඒ කාලේ 70 කාලේ පොඩ්ඩක් මට සමාවෙන්න. වතුරේ පොඩ්ඩක් මේ මයික් ගොඩක් වැඩි වෙලා මගේ තොල් දෙක උරා ගන්න හදනවා. මයික් වලට. කියන වචනේ එන්නේ නැහැ. ඉතින් ඒක තමයි අවලාදාතින් රෝණ විජේවීර සහෝදරයාට නගපු බලවත්ම ඒ වගේම අසාධාරණම අවලාදය. ඉතින් රෝණ විජේවීර සහෝදරයා ඒ මුල් කාලෙදිම කලල සංවිධානයේ කාලෙදිම උත්තර දුන්නා. විද්‍යෝදය සරසවියේ CIA කාර්යෝ කියන දේශනය කරා. ඒ දේශනාවේදී බොහොම පැහැදිලිව විග්‍රහ කරලා දුන්නා කවුද CIA කාර්යය කවුද ජනතාවගේ විමුක්තිය සඳහා සටන් කරන විප්ලවවාදීන් කවුද කියන එක. ඉතින් පැහැදිලි වුණා මේ රට ඊළඟට ආවා CIA එකමනක් කිව්වනේ. ඊට පස්සේ ආවා JVP නායකයා UNP කාගේද? ජිනදාස නියතපාලගේ ජීප් එකේ. මං හිතන්නේ රෝණ සහෝදරයා එතකොට නියතපාල කෙනෙක්ව දැකලත් නැහැ. ඉතින් ඒක දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක ඔක්කොම බිඳ වැටුවා. ඒව පරාජය කළා. ඒ අවලාද දැනුත් ওই කතාවම කියනවා ඇහෙනොත් නේ. ඇහෙනෝ දැන් සමහර අපේ සහෝදරු ගැන කියවෙනවා දැන් පත්තරවල පළ වෙනවා. සමහරු කියනවා අනුර සහෝදරයා සාකච්ඡාවට ගියා. දැන් ඒක පිළිබඳ නඩුත් තියෙනවා. ඉතින් අපි ටිකක් නඩු වැඩි කියන්න වෙයි කියලා අපි හිතන්නේ. බලමු. උසාවියේදී හම්බෙමු. උසාවියේදී හම්බෙලා බලමු කවුද දිනන්නේ කියලා. ඇත්ත දිනනවද නැද්ද කියලා. එතකොට ඉතින් මේ අවලාද කවදාවත් දිනුවේ නැහැ. බොරුව දිනන්නේ නැහැ. අපි ඇත්ත දිනවනවා. ඇත්ත දිනන්නේ නැහැ නිකන්. අපි ඇත්ත දිනවනවා. ඒක කියන්න ඕනේ. එතකොට ඊට පස්සේ 900 මේ අවලාද ගහලා නවත්තන්න බැරි වුණා. ඔබ දන්නවා. CIA කතන්දර කිව්වට UNP එකත් එක්ක එකට වැඩ කරන්න කිව්වට 1960 ගණන් වල 70 ඔය කාලේ ජනතාව විමුක්තිය නවත්තන්න බලවේගයක් තිබුණේ නැහැ. ජනතාව විමුක්තිය ශීඝ්‍රයෙන් ඉදිරියට ගියා. මේ රටේ විශේෂයෙන් තරුණ ජනතාව, වැඩ කරන ජනතාව ජනතාව විමුක්තියත් එක්ක එක්රොක් වුණා, ඒක රාශි වුණා. මේක නවත්තන්න බැරි බලවේගයක් හැටියට ගියා. ඉතින් මම මේක දේවල් දෙකක් කියන්න. මොකද මේ ඒව වැදගත්. එදා කියලා තිබුණා ආතර රාජ්කුමාර රත්නවේල්. ආතර රාජ්කුමාර රත්නවේල් කියලා කියන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්. ඒ ආරක්ෂක ලේකම් කියලා තිබුණා එයා හැබැයි ආරක්ෂක ලේකම් මේ නිලධාරියෙක්. නිලධාරියෙක් දේශපාලනය අතර අරගෙන තිනවා. එයා කියනවා ජනතා විමුක්ති කරන තමයි
මේ ආණ්ඩුවෙන් අංක 1 හතුරා එය හඹා ගොස් විනාශ කළ යුතුය. මොකද්ද තිබුණේ? මොකක්ද විනාශ කරන්නේ? කොහොමද අංක 1 හතුරා වුනේ? දැන් ඒවා අපි පැහැදිලි කරලා තියෙනවා. ඊයේ පෙරේදත් මේ අප්‍රේල් සමරු